ඊට පස්සේ recording purchase bill මේකෙදි ඉස්සෙල්ලාමත් මේ order කියන එක වෙනස් කරගන්න ඕනේ bill විදිහට. bill විදිහට වෙනස් කරගෙන එතන මේකේ layout එක වෙන්නේ service. supplier මෙයා දීලා තියෙනවා company purchase papers for fax cover writing papers and other stationery suppliers from Ashok company. මෙයාලගෙන් ගන්නවා. එතන supplier වෙන්නේ Ashok company. date එක දැම්ම 12. layout එක service දාගන්න. description එකට දාන්න පුළුවන් අපිට මේ ටික. මෙයා ගන්නෙ මොකක්ද කියලා. account එක යාලා කියනවා office suppliers and stationery account එකට දාන්න කියලා. amount එක එතකොට amount එක දීලා දෙනවා 525යි. bill number 1 එක ඔය විදිහට කරන්නේ. ඊට පස්සේ මේකේ අපි record දාද කියලා බලන්නේ control R ගැහුවා. එතකොට එනවා record වෙච්ච එක. හරි. ඊට පස්සේ මෙතන record දුන්නා. ඊට පස්සේ දෙවෙනි එක bill number 2 මේකෙදි කියන්නේ පරිණාම මේ accounts වලට දාන්න කියලා. එතන මේකේ supplier XY date එක 13 layout එක service description එකට දාන්න පුළුවන් අපිට මෙතන දෙවෙනියට තියෙනවා මේක දාන්න අපිට description එකට suppliers and fit floor shops count මේක දැම්මා description එකට එතකොට account එක දාන්න වෙන්නේ දැන් මෙයාලා පළවෙනි එකේ කියලා තියෙන විදිහට office equipment add cost ඊට පස්සේ amount එක 12500 හරි tax code එක වෙනස් කරන්න කියලා තියෙනවා දෙවෙනි එක supply and එතකොට මේකේ description එකට දැම්ම හැකි මෙන්න මේ ටික supply and floors account එක දාන්න පුළුවන් කලින් එකම office equipment amount එක දීලා තියෙනවා 4350 tax code එක මෙතන VAT නෙමෙයි tax code එක දීන්න කියලා තියෙන්නේ මේක
මෙතන ටැක්ස් කෝඩ් එක ඒක දෙනවා. හරි. තුන්වෙනි එක install backrack in showroom. එතකොට description එකට අපිට දාන්න පුළුවන් backracks කියලා දාමුකෝ. backracks. මේක දාන්න පුළුවන් general ground maintain account එකට. ground maintenance account එකට දැම්මා. amount එක දීලා 1700. tax code එක වෙනස් කරා. හරි. ඊට පස්සේ රෙකෝඩ් කරා. මෙතන රෙකෝඩ් කරා. හරිනේ. එතකොට මේ bill payment එකෙත් ලොකු දෙයක් නෑ අර කලින් ඒවා වගේම තමයි. මේකේ වෙනස් වෙන්නේ මෙන්න මෙතනින් මේ ටික වෙනස් වෙනවා. bill එක දැම්මා මෙතනින් layout එකට දැම්මා. එහෙම තමයි bill payment bill purchase එක රෙකෝඩ් කරන්නේ.